ඇස් දෙක මුහුණ ඉඟටිය හප කළ මාළු. ඒ කියන්නේ මේකේ නිමිත්ත මචං සේපාලිකා කියලා ගමේ කාන්තාවක් ඉන්නවා. එය සේපාලිකාගේ බොඩි එක හම්බෙනවා වැවේ යූරේ තිබිලා. මාළු කාපු කුණු වෙච්ච මිනිහක්. හරි. ඒතර ගමේ මේ සේපාලිත් එක නිදාගත්ත පිරිමි මේ මිනිහ දැක්කහම ඒකට රියැක්ට් කරන විදිහ. හරි. මාරකේද වාචකයක්. ඇස් දෙක මුහුණ ඉඟටිය හප කළ මාළු බොඩි එකේ තත්ත්වය. ඇස් දෙක මුහුණ ඉඟටිය හප කළ මාළු ලස්සන මල කඳක් ගඟ ළඟ තිබුණාලු. උස්සලා බැලුව මුත් ඇඳි රෙදි කඩ මාළු විස්තර කිසිත් හඳුනන කිසිවෙක් නැහැ. සේපාලිකාගේ මිනිහ කවුරුත් හඳුනන්නේ නැහැ. මාළු කාලා එහෙම. තන්තිරි මලේ වෙහෙරේ කොටටත් වැඩිය පින්වත් අය දැකපු සේපාලිගේ බොඩිය. හරි මේ ගමේ ඉන්න මේ මාර සිරා එන දාර්ශනික බෞද්ධ හරි මොනවා හරි එහෙම පොරවල් ඔක්කොම සේපාලිකා එක්ක නිදියලා තියෙනවා. යම් යම් ශාස්ත්‍රවරුන්ගේ පිළිම ගහගෙන යන වාහන යන ඩ්‍රයිවර්ස් වන්න හරි. හෙන හොඳයි කියන සුදු ඇඳගත්තේ උන්. ඒකයි කියන්නේ මේ තන්තිරි මලේ වෙහෙරේ කොටටත් වැඩිය පින්වත් අය දැකපු සේපාලිගේ බොඩිය දන්නා කෙනෙක් නැති තැන ඉවුරට වැඩිය. කවුරුත් අඳුරන්නේ නැහැ මේ ඉවුරේ ඉන්න එකෙක්වත් දැන් මේක දැන් අඳුරන්නේ නැහැ. නන්නා දුනන ලෙස දැම්මා සුදු කොඩිය. දුම්කල කපා වේලා දහවල අවුවේ පන්දම අරන් රෑ පන්සලටත් දිව්වේ. සේපාලිකා. දුම්කල කපා වේලා දහවල අවුවේ පන්දම අරන් රෑ පන්සලටත් දිව්වේ. පන්සල පැත්තෙත් ගිහිල්ලා දිනවා සේපාලිකා. මන්ත්‍රීතුමා ඉඳ හිට පණිවිඩ එව්වේ පන්සිල් අරන් හිටියත් නෑ බෑ කිව්වේ. හංගාගෙන වගේ පියයුරු වල සිරිය තිබුණා උපන් ලපයක් හරියට හරිය. දෑංගිලි වලට හුරු සේපාලිගේ බුරිය කීවෙමි මමත් අඳුනා ගන්නට බැරිය. හරි ඒ කියන්නේ මේ කවියේ රචකයාත් කියනවා ඒ කියන්නේ සරලව කියනවා නම් සේපාලිකාගේ පහස ලැබපු මේ රචකයාත් අන්තිමට කියනවා මේ දෑංගිලි වලට හුරු සේපාලිගේ බුරිය කීවෙමි මමත් අඳුනා ගන්නට බැරිය. මේක මල්ලි මේ වගේ එකක් තියෙනවා අර රම්බණ්ඩා සෙනවිරත්න ලියපු මහත්මයා ලියපු අමරසිරි පීරිස් මහත්තයා කියන අර බොහොම ජනප්‍රිය සින්දුවක් තියෙන මේ ලඳුනේ සින්දුවේ තියෙනවානේ මේ ප්‍රස්තුතය තමයි තියෙන්නේ. ඒක කියන්නේ මේ අඳුරේ පව් කරන දනා එළිය රවණ ලඳුනේ. රැයට ළඟට එනේ උන් දවල්ට දැක්කේ නෑ වගේ අහක බලාගෙන යනවා. නෑයෙක් නෑකම නොකියන වීදි සරණ ලඳුනේ වගේ එකක්. ඉතින් මේ නන්දසිරි කිඹිය හෙට්ටිගේ මේ කවිය ඇත්තටම මේ එක අතකින් මම කියන්නේ මේ සමාජයේ පිරිමින්ගේ ඇතුළට එබිලා hina වෙන්න පුළුවන් එකක්. ඒ කියන්නේ තා මිනිස්සු මේ අපි කියන්නේ මේ වෛශ්‍යාසේවනය කියන එක මේ ප්‍රසිද්ධිය හැමෝටම කිය කරන්න තරම් අපි එහෙම සංස්කෘතිමය තැනක නැහැ. නමුත් මේ මිනිස්සුන්ගේ හෘද සාක්ෂිය හංග ගන්න දෙන try එක මේ වගේ වෙලාවක. හරි සමහර විට මේ වගේ අත්දැකීම් අපිට මේ සේපාලිගේ බොඩිය නැත්තම් එහෙම වෛශ්‍ය අපි සමාජයේ දන්න වෛශ්‍යා ඕන තරම් ඉන්නවා. මේ ඔවුන් අපිට මේ මල කඳවල් විදියට නෙමෙයි හම්බෙන්නේ. හැබැයි පාරවල් වල හම්බෙනවා අහවල් ස්පා එකේ වැඩ කරන කෙල්ල. එහෙම සමහරට එතනට ගිය මිනිස්සුන්ට පාරදිම ඒ කාන්තාව හම්බෙනවා. උන් එතකොට කොහොමද රියැක්ට් කරන්නේ කියන එක වගේ එකක්. ඉතින් මේ ඇත්තටම මේ නන්දසිරි කිඹියේ හෙට්ටිගේ කවි පොත හොයාගෙන කියවන්න කියලා මම යෝජනා කරන මරු ටිකක් තියෙන කවියක්. ඉතින් මේ කලාපේ මොනවද ඔයාට මට මේ ඒකට පයින් ඉස්සෙල්ලා නිකන් මේක ගැන නිකන් හිතිච්ච අයිඩියා එකක් කියන්න පුළුවන්. ඉතින් ආර්ට් ඇතුලේ එකක් තමයි දැන් ඔය මොකක් හරි මේ ලේඛකෙක් වෙන්න පුළුවන්, ෆිල්ම් මේක කෙනෙක් වෙන්න පුළුවන්. ඒ හැම එක්කෙනාගේමයි මේ ඇඟ ඇතුලේ තියෙන මොකක් හරි අයිඩියා එකක් නේ එළියට පුඩු වෙලා එන්නේ. එහෙම නැත්නම් අත්දැකීමක් හරි මොකක් හරි එකක්. එතකොට මම දැන් ඔය සෙක්ස් වර්කර් කෙනෙක් කියන එක ලෝකේ මේ හරි රොමැන්ටික්
රිෆ්ලෙක්ෂන් එකක් ඒක කොහොමද මට තේරෙන්නේ ඒ කියන්නේ සමාජයට කඩපතක් විදිහට හැමතිස්සෙම මේ ලෝක ඉතිහාසයේ ආර්ට් ඇතුලේ යූස් කරලා තියෙනවා නේද? එතකොට මට හිතෙන්නේ ඕක ඇවිල්ලා මේ මට නිකන් අහුවෙන සෙක්ස් වර්කර් කෙනෙකුට වඩා අර සමාජයේ ඒ තියෙන මේ අර වෙන මූඩ් එකක් වෙන තෝට් පැටර්න් එකක් වෙන වැලියු සිස්ටම් එක අතර අන්න ඒක යමක තියෙන වැලියු එක කියන්නේ මට නිකන් ඒක ඩෙප්ත් එකට ගියාම නිකන් හිතෙනවා ඒ කියන්නේ මිනිස් ජීවිතයක වටිනාකම කියන්නේ මලමිනිය අතර සහ මේ ඒ මනුස්සයා පණ පිටින් ඉන්න අතර අන්න ඒ වගේ තැනකට මිනිස්සු ඒවා එක නේද බොන්ඩ් වෙන විදිය බ්ලෙන්ඩ් වෙන විදිය නේද කතා කරන්නේ එහෙම නැත්නම් අර මගෙන එක පිරිමි ගෑනු එකකට වඩා ගිය දැන් ඔය කවියම ඕක මම ෆිල්ම් එකක් කරන්න කමන්න එහෙම කියන්නේ කොහොමද අපිට එහෙමනේ කතා කරන්නේ ඔයා ඉන්නේ මේ පැත්තේ මම ඉන්නේ මේ පැත්තේ අපි මේ යුරු දෙකේ ඉඳලා හූ කියා ගන්නවා වගේ ඔයා ඉන්නේ වෙන ඒක කියන්නේ මම ෆිල්ම් එකක් කරා නම් ඔය ෆිල්ම් එක ඕක ෆිල්ම් එක අල්ලන්නේ ඔය බොඩිය අඳුනාගෙන ගිහිල්ලා අඬන කෙල්ලෙක්ගේ පර්ස්පෙක්ටිව් හරි හරි මට නිකන් අයියා ඔය කවිය මුලින්ම කිව්වහම මට ආවේ ෆීල් එක පිරිමින්ගේ නෙමෙයි එතනින් එහාට ගිය පොඩි වෙන කතාවක් ඇති කියලා. අවුරුදු 19ක දැන් මේ මියගිය කාන්තාව අවුරුදු 35ක 40ක නම් අවුරුදු 19ක මේ කෙල්ල මේ බොඩි එක දැකලා ෂොක් වෙලා අඬන කෙල්ලෙක් ගේ කතාව තමයි මගේ කතාව. වෙන තැනකින් ඒක අපි මේ පොඩ්ඩක් කියුරියසිටි එකක් තියෙනවා මේක මට ස්ටෝරි එකක් තියෙනවා ඒක කියනකොට වඩා මම කැමති ඔඩියන්ස් එකටත් ඒක පොඩ්ඩක් හිතන්න ඉතුරු කරන්න පොඩි අනිත් සයිඩ් නෝට් එක දැන් ඔගේ අර ලපයක් ගැන කතාවක් කියනනේ යෝග අපේ ඉතිහාස කතාවේ සාහිත්‍යෙත් ඔක තියෙනවා දස්කොම් ප්‍රමිලාගේ කතාව ඔය වගේම පොඩි මම ඒ සමහරකට ආර්ට් කියන්නේ එහෙම ඉන්ෆ්ලුවෙන්ස් වෙන එකක් තමයි ඉතින් කලවේ තිබ්බ ලපය ප්‍රමිලා එතකොට මම හිතන්නේ දැන් මේ කවියා වුණත් සමහරකට ඒ ස්ටෝරිස් වලින් ඉන්ෆ්ලුවෙන්ස් වෙලා ඇති එයාගේ ඇතුලේ තියෙන කෑල්ලක් කියන්නේ